අයිබෝවන් සියලු දෙනාටම ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ඉස්ලාම් ආගම වෙනුවෙන් මෙහි පැමිණි සිටින පූජකතුමන්ලාගෙන් අවසරයි. ඒ වගේම හින්දු ආගම වෙනුවෙන් පැමිණ සිටින පූජකතුමන්ලාගෙන් අවසරයි. ඒ වගේම අප දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක සාන්ත පද්ම කුමාර සහෝදරයා ඇතුළුව දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම අප දිස්ත්‍රික්කයේ කණ්ඩායම් 17ක පළාත් පාලන ආයතන 17ක කණ්ඩායම් නායකවරු සියලු දෙනාගෙන්ම අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින අප කණ්ඩායමේ රත්නපුර මහනගර සභාවේ කණ්ඩායමේ සියලුම දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මහ ජනතාව අපේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයෝ සියලු දෙනාගෙන්ම අවසරයි. මට මුලින්ම පැවරලා තියෙන්නේ අප කණ්ඩායම පිළිගැනීමේ කතාව. එනිසා මා මුලින්ම අප දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම සහෝදරයා පිළිගනු ලබනවා. ඒ වගේම වැවැලි ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් සහෝදරයා පිළිගනු ලබනවා මේ අවස්ථාවට. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනිකුත් සියලුම දෙනා මේ අවස්ථාවට ඉතාමත්ම ගෞරවයෙන් මා පිළිගනු ලබනවා. ඒ වගේම අප ජාතික ජන බලවේගයේ රත්නපුර විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී පුෂ්ප කුමාර දිසානායක සහෝදරයාත් මේ අවස්ථාවට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අප රත්නපුර ආසනයේ පළාත් පාලන ආයතන 3ක් තියෙනවා නගර සභාවත් සමග. එහි කුරුවිට ප්‍රාදේශ සභාව වෙනුවෙන් මේ අවස්ථාවට පැමිණි ජාතික ජන බලවේගයේ රත්නපුර විධායක සභික විකසිත පුෂ්පසූරිය සහෝදරයා මේ අවස්ථාවේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම රත්නපුර ආසනයේ රත්නපුර නගර සභාවේ රත්නපුර ප්‍රාදේශ සභාවේ කණ්ඩායම් නායකයා වශයෙන් ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික අනුර ප්‍රභාත් සහෝදරයා මේ අවස්ථාවේ මා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සැපෙමිනි අනිකුත් කණ්ඩායම් 15ම සියලුම සහෝදර සහෝදරියන් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මා පිළිගනු ලබනවා ඔබ සියලු දෙනාටම. ඒ වගේම අප නගර සභාව වශයෙන් මිහිඳුගම කොට්ටාසයෙන් අපිට තරඟ වදින අප වෙනුවෙන් තරඟ වදින එකම සහෝදරයා මුස්ලිම් සහෝදරයා පයිසන් අහමඩ් සහෝදරයා ඔහුගෙන් මා ඔහුවත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මිහිඳුගම කොට්ටාසයෙන් අප සමග තරඟ වදින වසන්තා මලර් සහෝදරියත් මා ඉතාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සැපෙමිනි අප වේදිකාවේ සිටින සියලුම දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඔව් ඇත්තටම 2023 මාර්තු මාසේ 2023 මාර්තු මාසේ 9 වෙනිදා පැවැත්වීමට තිබිච්ච පළාත් පාලන මැතිවරණය අද අවුරුදු දෙකකුත් මාසෙකුත් දවස් ගානකින් තමයි පවත්වන්න තීරණය වෙලා තියෙන්නේ.
ඒකට හේතුව ඔබ සියලු දෙනා දන්නවා ඇති අත්නෝමතික පාලනය හිටපු ජනාධිපතිවරයා ඔහුගේ සාක්කුවට දාගත්තා. මොකද්ද ඡන්දෙකුත් නැහැ. ඒ වගේම ඡන්දෙ තියන්න මුදලුත් නැහැ කියලා. ඒ වෙනකොට අපිට മന്ത്രി ආසන 3ක් පමණයි තිබුණේ සහෝදර සහෝදරවරුනි. අද මොකද වෙලා තියෙන්නේ? අද අපිට කියලා ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ වගේම අපිට කියලා අගමැතිවරියක් ඉන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ 21කින් සමන්විත කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔබ විසින් අපිට පත් කරලා දුන්න 159කින් සමන්විත 3/2කට ඉහළ ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා. එහෙම අවස්ථාවක තමයි අද අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද හේතුව එදා ඔහු දැනගත්තා මේ මැතිවරණේ තිබ්බනම් ඔහුට එදා අවුරුද්දකට කලින් ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා ඔහු පුළුවන් තරම් දඟලලා මැතිවරණේ පස්සට දාලා මැතිවරණේ හැකිලුවා. හැබැයි ඒකේ ප්‍රතිඵලය අද මොකද්ද වෙලා තියෙන්නේ? අපි පින්මි ගණනාවක් ඉස්සරහට ඇවිල්ලා මහා ජනපහුරකුත් එක්ක අද මේ මැතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති. හැබැයි අපි එදා නිකන් හිටියේ නෑ. අපි මොකද කළේ? අධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨ අධිකරණේ සහාය පැතුවා. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ලැබිච්ච තීන්දුව මත අපිට අපි ඇත්තටම මේ මැතිවරණය පැවැත්වීමට දින නියම වෙලා තිබුණේ අපේ සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින්. නමුත් අපිට ඒ වෙලාවේ අයවැයත් එක්ක තිබිච්ච ප්‍රශ්න නිසා විපක්ෂ කණ්ඩායම් යම් ප්‍රශ්න හදපු නිසා අපිට සිදු වුණා මේ මැතිවරණය මැයි මාසෙට ගෙනියන්න. ඉතින් මැයි 6 වෙනිදා එළඹෙන මේ පළාත් පාලන මැතිවරණේ විශිෂ්ට ජයග්‍රහණයක් ඔයගොල්ලෝ සියලු දෙනා ලබා දෙනව නේද? බොහොමත්ම ස්තුතියි. ඇත්තටම අපි ඉතිහාසයේ නොවී විරු ආකාරයට අපේ මේ මැතිවරණය දිනන්න ඕනේ. මොකද 70%ක විතර ඡන්ද ප්‍රමාණයකින් අපි මේ මැතිවරණය දිනන්න ඕනේ. ඒ නිසා අපි ඒකට වැඩ තියමු, ඉලක්ක තියමු. සියලු දෙනා අපිත් එක්ක ඒ සඳහා බැඳී වැඩ කරන්න කියලා මම මේ මොහොතේ ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබට කියන්න ඕනේ ජාතික ජන බලවේගය, ඒ වගේම ජාතික ජන බලවේගයේ මහා රුක්ෂයේ ගසවන ජනතා විමුක්ති පෙරමුණ. මේ අපේ මහා සාගරය වගේ පක්ෂය. ඔබ දන්නවා ඇති ලංකාවේ තියෙන සීලම ගංගාවන් නොඑක් ප්‍රදේශ වලින් ගලා බැස්සත් මුහුදට වැටුණාට පස්සේ එකම ලුණු රසක්. ඒ වගේම ඒක ඇතුලේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. රොනේ කැලි ගසන සියල්ල වෙරළත් එක්ක ගොඩට ගසලා දානවා. මුහුදේ තියෙන අර ලස්සන නිල් පාටත් එකම රස ලුණු පාටක් විතරයි. ඒ වගේ තමයි මේ අපේ ජාතික ජන බලවේගයේ කණ්ඩායමත්, ඒ වගේම ජාතික ජන බලවේගයේ කියන මහා රුක්ෂයත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කියන මහා රුක්ෂයත් ඒ ආකාරයයි. ඉතින් මා ඔබට කියන්න කැමති මේ ඔබ සියලු දෙනා අත්කල් බැඳගෙන ඉන්නේ මා සහෝදර සහෝදරියන් මේ රුක්ෂේ. ඉතින් ඒ නිසා අපේ අතරේ කිසිම ભેද බින්න, ඒ වගේම අපේ අතරේ කිසිම අසමගියකම් නැහැ. අපි ඔක්කොම එකම අම්මගේ එකම දරු කැලක් වගේ තමයි මේ මැතිවරණ සියල්ලටම මුහුණ දෙන්නේ. ඉතින් මා ඔබට කියන්න ඕනේ ඊළඟ කාරණේ තමයි අපිට පැවරලා තියෙන රත්නපුර මහනගර සභාව. රත්නපුර මහනගර සභාවේ ජයග්‍රහණය අපි ඉහළින් දිනා ගන්නවා නේද මගේ ආදරණීය සහෝදර සහෝදරවරුනි? අතාරින්න එපා මේක අපිට ලැබිච්ච ජයග්‍රහණයක්. අද නෙමෙයි ඇත්තටම අවුරුදු 2කට කලින් ලැබුණේ. නමුත් අද ඊටමත්ම මුහුණත් අපි මේ මැතිවරණයට මුහුණ දෙනවා. අපිට මේක සුද්ධ කරන්න ඕනේ. ඔයගොල්ලෝ පාර්ලිමේන්තුව සුද්ධ කළා 159ක් ඉන්නුත් සමන්විත කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඇරියා වගේ අපේ නගර සභාවත් සුද්ධ කරන වැඩේ ඔබ තමුන්නාන්සලාගේ අතේ තියෙන්නේ. ඉතින් අපි එකතු වෙලා මේ නගර සභාව සුද්ධ කරන්න ඕනේ. මේක ඇත්තටම විශාල අඩුපාඩු ටිකක් තියෙනවා. අපි ඒ සියල්ල निराකරණය කරගෙන ඒ වගේම මේ ඉන්න නිලධාරීත් එක්ක ඒගොල්ලන්ගේ ගන්න පුළුවන් උපරිම සහයෝගය අරගෙන මේ සේවකයන් අත්‍තරම අපිට අද ඉතාමත්ම ආදරෙන් ඇවිල්ලා කතා කරනවා මේ සේවකයෝ. ඒගොල්ලෝ හැබැයි වැඩ කරන මිනිස්සු ඉන්නවා විශාල පිරිසක්. ඒ වගේම ඇඟ හොරු මේක ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම අපේ ග්‍රහණයට ගන්න ඕනේ. මොකද නැත්තම් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරුව යනවා. ඔබ සියලු දෙනාටම මා කියන මේ පළාත් පාලන ආයතන වගේ අනිත් ඒවාත් මේ විදිහ ඇති. මොකද මේ නිලධාරී බොහෝ පිරිසක් විශේෂයෙන් කියන්න ඕනේ ඇත්තටම ඉතාමත්ම සතුටු වෙන්න ඕනේ කාරණයක්. බොහෝ පිරිසක්
අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා මේ නගර සභාව සුද්ධ කරන වැඩේට. ඒ වගේම සුළු පිරිසක් ඉන්නවා මේ කඩා කප්පල් කරන්න මේ සියලු වැඩ අඩාකල කරන්න බලාගෙන. හැබැයි අපි ඒගොල්ලන්ට වැට බැඳලා තියෙන්නේ අපේ ආණ්ඩුවක් ඇතුළේදී අපේ නගර සභා බලය ඇතුළේදී අපි සියලු දෙනා එකවන් වගේ වැඩ කරලා මේ නගර සභාව මේ තියෙන තත්ත්වෙන් ඉතාමත්ම ඉහළට ගන්න ඕනේ. මොකද 1950 ගණන් වල වගේ තමයි මට මතක හැටියට මේ නගර සභාව නිර්මාණය වෙලා තියෙන්නේ. එදා ඉඳන් අද වෙනකම්ම මේ තත්ත්වය තමයි අද මේ නගරේ තියෙන්නේ. විශේෂ දියුණුවක් වෙලා නැහැ. මම්මාවත් ඇදුවත් එක දේශපාලනඥයන්ගේ ඕනෑවට එපාකමට තමයි මේ මම්මාවත් හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි මේක සුද්ධ කරලා ඒ සුද්ධ කරන ප්‍රයෝජනේ අපේ රටේ අපේ ගමේ ජනතාවටත් මේ නගරයට පැමිණෙන සියලුම 50000ක් විතර දිනකට පැමිණෙන සියලුම දෙනාට මේ නගරය ඉතාමත්ම සුන්දර ස්ථානයක් බවට පත් කිරීමේ වගකීම මා ඇතුළු කණ්ඩායමට පැවරලා තිනවා. අපි ඒක අකුරටම ඉෂ්ට කරනවා. විශ්වාස කරන්න ඒක අකුරටම ඉෂ්ට කරනවා. ඒ වගේම මට වචන කීපයක් කතා කරන්න අවශ්‍යයි. අපි බොහෝ පිරිසක් මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ මැණික් කර්මාන්තයත් ඒ කර්මාන්තයත් ඇතුලේ. හැබැයි මැණික් කර්මාන්තයේ තියෙන මේ වෙනකොට පැවතිලා තියෙන නොයෙකුත් අඩුපාඩු නිසා يعني කර්මාන්තය ඊටාත්ම අඩාල තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් යම් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ඊටමත් පල්ලෙහා මට්ටමේ දිනකට පොඩි මුදල් සුළු ප්‍රමාණයක් එකතු කරගත්ත හම්බ කරගත් අය අද කර්මාන්තයෙන් ඈත් වෙලා නොයෙක් රැකියාවල් වලට ගිහිලා තියෙනවා. ඒ නිසා අපි මේ අය සියලු දෙනාම එකතු කරලා මේ රත්නපුරය මැණික් පුරවරයක් කරන වැඩේ නගර සභාවත් එක්ක එකතු වෙලා ඒ වගේම මහා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා අපි අනිවාර්යෙන් සිද්ධ කරනවා මේ මැණික් පුරයක් කරන වැඩේ. සියලුම කඩසාප්පු වල එක මැණික් ආයතනයක් හරි පවත්වන වැඩේ මේ වසර 5 ඇතුළත අපි අනිවාර්යයෙන්ම කරනවා. ඒක ඔබ තමුන්නාන්සලාට මා ඉතාමත්ම ඕනෑකමින් කියනවා. ඒ වෙනුවෙන් අපි දැනටත් යම් වැඩපිළිවෙළවල් කීපයක්ම සකස් කරමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ඔබ සියලු දෙනාටම මේක ජීවත් වෙන බුද්ධ විදින්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඒකත් එක්කම ගැට ගැහිච්ච කර්මාන්තයක් තමයි ඒකත් එක්කම ගැට ගැහිච්ච සංචාරක කර්මාන්තය අද අපිට ලොකු අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. රත්නපුරේ මැණික් වගේම ඒ වගේම ශ්‍රීපාදස්ථානය ඒ වගේම දියඇලි ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. මේ සියල්ල අපි මනා කල්පනාකාරීත්වයෙන් එකතු කරලා ඒ පුද්ගලයන් එකතු කරලා අපිට මේකේ සංචාරක කර්මාන්තය ඉතාමත් ඉහළ තැනකට ගේන්න ඕනේ. හැබැයි ඒකට යම් බාධාවල් ටිකක් තියෙනවා. අපිට තියෙන එකම සංචාරක කර්මාන්තය තමයි නවාතැන් පොළ තමයි රත්නාලෝක හෝටලය. අද ඒකත් ඉතාමත් නරක තත්ත්වයක තියෙන්නේ. නමුත් අපි ඒක ඉතාමත් ඉක්මනින් හදලා අපි ඒක ඔබ සියලු දෙනාටම අවශ්‍ය සංචාරක කර්මාන්තය දියුණු කරන්නත් ඒ වගේම තවත් විශාල කාමර 100කින් විතර නව හෝටලයක් මේක ඇතුලේ හදන්නත් වැඩපිළිවෙලක් හදමුන් කියාමින් රත්නපුර මහනගර සභාවේ සියලුම වැසියන්ට ජය වේවා. ඒ වගේම අප කණ්ඩායමේ සියලුම දෙනාට ජය වේවා කියමින් පළාත් පාලන 17ේම ජයග්‍රහණය ළඟා කර දෙන ලෙස ඉල්ලා සිටින් මා ඔබ සියලු දෙනාගේම සමුගන්නවා. ආයුබෝවන්.